හිමිදිරියේ උදෑසන යාඥාව දවසේ මෙනෙහි කිරීම පණිවිඩය තුළින් අපට ගෙන එන්නා වූ ඒ අනර්ඝ වචනය දෙසට අවධානය යොමු කරමු. ඔබේ ඇදහිල්ල දිගටම ක්‍රියා කරවන්න. නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක් නිසාද යමෙක් වචනය අසන නමුත් එය පිළිපදින්නේ නැත්නම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මූණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක් නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි ඒ වෙලෙම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියාකාරකමෙහිදී ආශිර්වාද ලබන්නේ. යාකෝබ් 1:22 සිට 25. අපගේ තේමා පදයේ ආරම්භය හා අවසාන කොටසේ ඇති ඉතාමත් උපදේශනාත්මක සිතුවිල්ල ගැන බලන්න. එහි පවසන්නේ දේව වචනය කරන්නෙකු වන්න කියය. මන්ද ආශිර්වාද ලබන්නේ ක්‍රියා කරවන්නන්ය. එහි අදහස දේව වචනය ක්‍රියා කරමින් පුහුණු වන්න. ඔබට දේව වචනය දේශනා කරමින් ඉගැන්විය හැක. නමුත් ඔබ උගන්වන දේශනා කරන දේව වචනය ක්‍රියා කිරීමට සහතික වන්න. දේව වචනය ක්‍රියා කරවීමට පුහුණු වීම ලදරුවෙකු ඇවිදීමට පුහුණු වෙනවා වැනිය. එය එක් රැයකින් සම්පූර්ණත්වයට නොපැමිණේ. නමුත් ඔබ නොකඩවා පුහුණු වන අතර එය වඩා හොඳින් කළ හැකි වේ. එය පළමු වතාවෙම ක්‍රියා නොකිරීම ගැන කිසි විටක අධෛර්යයට පත් නොවන්න. ඔබ කළ යුත්තේ තව වඩා ඉගෙන ගැනීමය. වැඩියෙන් දේව වචනයට සවන් දෙන්න. ඔබගේ ඇදහිල්ල වඩා වර්ධනය කරගෙන නැවත උත්සාහ කරන්න. දිගින් දිගටම උත්සාහ කරන්න. රෝම 10:17 පවසන්නේ මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය. ඇදහිල්ල වර්ධනය වෙමින් යන්නකි. ඔබ එය පුහුණු නොකළහොත් කිසි කලක වර්ධනයක් අත් නොදකි. එය ආයුධයක් භාවිතා කිරීමට පුහුණු වනවා හා සමානය. ඇදහිල්ලට පුහුණුව අවශ්‍ය. එය බලපෑමක් සහිත වීමට නිතරම භාවිතා කිරීම අවශ්‍යය. උදාහරණයක් ලෙස ඔබගේ සෞඛ්‍ය සම්බන්ධව පළමුව දේව වචනෙහි පවසන දේ දැනගත යුතුය. බයිබලයේ පවසන්නේ ප්‍රේමවන්තය නුඹේ ආත්මය සපලවන්නාක් මෙන් නුඹ සියල්ලෙහි සපලවන ලෙසද සුවේ සිටින ලෙසද යාඥා කරමි. 3 යොහන් 1:2. එබැවින් එය පැහැදිලිය. ඔබ ගැන දෙවියන් වහන්සේගේ සැනැස්ම දිව්‍ය නිරෝගීකමය. ඔබට පිළිකාව, දියවැඩියාව හෝ එවැනි කිසිවක් තිබිය නොහැක. මේ සත්‍යතාවය වැළඳ ගන්න. එමගින් ජීවත් වන්න. ඔබ ශරීරය තුළ යම් ආකාරයක රෝග ලක්ෂණයක් අද්දුටුවේ නම් කලබල නොවන්න. දේ වචනය භාවිතා කරන්න. මා තුළ දෙවියන් වහන්සේගේ ජීවනය ඇත. මම දිව්‍ය නිරෝගීකමින් ගමන් කරමි. කිසිදු ලෙඩ රෝගයක් හෝ දුර්වලකමක් මාගේ ශරීරයේ වර්ධනය විය නොහැක. යනුවෙන් දිගින් දිගටම ප්‍රකාශ කරන්න. හාලෙලූයා. දේව වචනයෙන් ඔබ නිරෝගීව සිටින්න. එය ඔබගේ ශරීරයට ඖෂධයකි. හිතෝපදේශ 4:20 සිට 22. ඔබගේ ආර්ථිකයටද එලෙසම කරන්න. දිගටම දේව වචනය භාවිතා කරමින් ඔබගේ ඇදහිල්ල ක්‍රියා කරවන්න. මීට පෙර දිනක මම යේසුස් වහන්සේගේ නාමයෙන් ඩොලර් මිලියනයක් ලැබෙන බව ප්‍රකාශ කළා. නමුත් එය නොලැබෙනි යනුවෙන් ඔබට කිව හැක. සමහර විට ඩොලර් මිලියනයක් සඳහා ක්‍රියාකාරීමට ඇදහිල්ලක් ඔබට නොමැති විය හැක. කෙසේ වෙතත් අත් නොහරින්න. ඔබ අවිශ්වාසය නිසා බියෙන් හැකිලීමට හෝ දෙපසට වැනීම ප්‍රතික්ෂේප කරන්න.
නියතව ඔබගේ ඇදහිල්ල ජය ගනු ඇත. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මෙනෙහි කිරීමේ යාඥාව. ආදර පියාණනි, ජීවත් වීම සඳහා ඔබගේ වචනය දී ඇති නිසා ස්තුති කරමි. මා ඇදහිල්ල ක්‍රියාවට නංවන අතර එය වර්ධනය වෙමින් ජයගනී. එය නිතරම ජයග්‍රාහිකව ජීවත්වීමට සලස්වයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. සියලු දෙනාටම ජේසු පිහිටයි. Thank you.